ආයුබෝවන් පුතේ. ඉතින් කොහොමද? විභාගෙට දැන් ලෑස්තිද? හෙට විභාගෙ ලියන අපේ ඉකෝන් පේපර් එකේ ෆස්ට් පේපර් එකේ MCQ පේපර් එක ලියන ඔයාලට තමයි මම මේ පුංචි වීඩියෝ එක කරන්න හිතුවේ. මොකද MCQ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉකෝන් කරන දරුවන්ට ටිකක් අමාරු පේපර් එකක්. ඒකට හේතුව වෙන්නේ ඔයාට දෙන්නේ පැය දෙකයි. ඔයාට ප්‍රශ්න 50ක් තියෙනවා. ඒ හැම ප්‍රශ්නයකටම උත්තර 5 ගානේ තියෙනවා. තෝරගන්න චුට්ටක් අමාරුයි. ඒ නිසා චුට්ටක් මේක try කරලා බලන්න. MCQ වලට උත්තර ලියනකොට පුතේ හොඳටම ඔයා වෙලාව ගැන අවධානයෙන් ඉන්න ඕනේ. මොකද පැය දෙක කියන එක හරි ඉක්මනට ඔයා හිතනවට වඩා ඉක්මනට මේ වෙලාව ගෙවිලා යනවා. ඒ නිසා හැම වෙලේම ඔරලෝසුවක් ළඟින් තියාගෙන වෙලාව ගැන අවධානයෙන් ඉන්න. අනිත් එක තමයි MCQ කරනකොට මම අපේ ඉස්කෝලේ දරුවන්ටත් අපි සජෙස්ට් කරන්නේ ඔයා දැන් කොලේක මේකේ ගණන් ටික එහෙම හදනවනේ. අන්නේ හදනකොට ප්‍රශ්න අංකෙත් දාලම MCQ එක හදන්න. ඒක නිකන් කටුවට තමයි හදන්නේ. මේක කවුරුත් බලන්නේ නැහැ. මේක නිකන් ඔයාට දැනගන්නනේ කරන්නේ. හැබැයි ප්‍රශ්න අංකේ ලියලා කරන්න. ඇයි අපි එහෙම කියන්නේ සමහරක් වෙලාවට ඔයා MCQ පේපර් එක කියවගෙන ගිහිල්ලා ඔයා සමහරට ගානකට උත්තරේ හොයලා බලනකොට ඔයාට ඇවිල්ලා තියෙන උත්තර පහම ඒ උත්තර පහේ ඔයාට ආපු උත්තරේ නැති වෙන්න පුළුවන්. එතකොට අපි මොකද කරන්න ඕනේ? එතකොට ආයි අපි ඒ ගානෙම එලිලා ඉන්නේ නැහැ. අපිට තව ප්‍රශ්න ගොඩාක් තියෙන නිසා ඒක එහෙමම ඉතුරු කරලා ඊළඟට ඔයා යන්නේ ඊළඟ ප්‍රශ්නවලට. ඔහොම ඉක්මනට දන්න ටික පළවෙනි වටේදී, ඒ කියන්නේ පේපර් එක අරගෙන කියවන පළවෙනි වටේදී ලේසියෙන් ඔයාට කියවපු ගමන් උත්තරේ එන ටික කරලා එහෙම පළවෙනි වටේ ඉවර කරගෙන යනවනේ. දෙවෙනි සැරේ කියවනකොට ඔන්න ඔයාට හම්බ වෙනවා අර උත්තර ආපු නැති ගණන් ටික. ඒ කියන්නේ ඔයාගේ ආපු උත්තරේ මේ උත්තර පහේම නැහැ. ඒ වගේ වෙලාවට ආයි ගාන ඔයාට මුල ඉඳලා හදන්න වෙනවා. ඔයා මේක කටුකොලේ හදපු තැන ඔයාට හොයාගන්න බැරි වුණා. එතකොට ඒක ලොකු ඔයාගේ ටයිම් එක ගොඩාක් නාස්ති වෙනවා. මොකද සාමාන්‍යයෙන් බදු ගාණක් සහන ආධාර ගාණක්, ඒ කියන්නේ රජයේ මැදිහත් වීමක්, එහෙම නැත්නම් අපි කියමු ජාතික ගිණුම් වල ගාණක් ස්ටෙප්ස් කීපයක් තියෙනවානේ. නැත්නම් අයවැය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ගෙවුම් ශේෂ ගැටලුවක් වෙන්න පුළුවන්. පියවර කීපයක් තියෙනවානේ. ආයි මේ ගාන මුල ඉඳලා හදනවා කියලා කියන්නේ ඔයාට අපරාධය වගේ වෙලාව. හැබැයි අර මම කිව්ව විදියට අංකේ දාලා කටුකොලේ ඔයා ගාන හදලා තියෙනවා නම් දෙවෙනි සැරේ ඔයාට චෙක් කරගන්න ඕනේ වෙනකොට ඔයාටම හොයාගන්න පුළුවන් කොතෙන්ට වෙනකන්ද මම මේක හැදුවේ. මොකද්ද මගේ අතින් වෙලා තියෙන වැරද්ද? ඔන්න දෙවෙනි සැරේ ඔයා දැන් කරපු එකමනේ ඔයා බලන්නේ. එතකොට ඔයාටම බලන්න පුළුවන් ඔන්න මොකද්ද මගේ අතින් වෙලා තියෙන අඩුපාඩුව. සමහරට මම එකතු කරන්න ඕන එකක් අඩු කරලා වෙන්න පුළුවන්. බිඳුවක් අඩු වැඩි කරලා හෙට මෙහෙට කරලා ලියලා වෙන්න පුළුවන්. ඔය වගේ පුංචි මිස්ටේක්ස් අපේ අතින් වෙනවනේ. ඒ නිසා අනිවාර්යෙන්ම ගානක් හදනකොට කටුකොලේ ප්‍රශ්නේ අංකේ ලියලා ගාන හදාගෙන යන්න. ඊළඟට MCQ පේපර් එක කියවනකොටත් මම නම් කියන්නේ පැන්සලක් හරි පෑනක් හරි අතේ තියාගෙන අකුරෙන් අකුර වචනෙන් වචනේ ඒ පේලියට පෑන අරගෙන යන ගමන්ම පේපර් එක කියවන්න. නැත්තම් ඔයා නොවන්නේ මොකද්ද කියලා අහුවම වන්නේ ඒකට උත්තර ලියනවා නේද? අපි දරුවෝන්ගේ පේපර්ස් බලනකොට සෑහෙන්න ඔය වගේ වැරදි අහුවෙනවා අපිට. අසත්‍ය ප්‍රකාශය අහුවම සත්‍යයකට ඉර ගහලා එනවා. කියන දේ නෙවෙයි කරන්නේ. ඒ නිසා ඒක ඒ වෙන වැරද්ද අවම කරගන්න පුළුවන් ඔයාට පෑන තියාගෙන අර හැම වාක්‍යයකම පෑනත් ඒ දිගට අරගෙන යන්න. එතකොට මුකුත්වත් ඔයාට මිස් වෙන්නේ නැහැ. ඊළඟට යනකොට එහෙම කියවගෙන යනකොට වැදගත් ඒවා ඒ ගමන්ම ඉරක් ගහගන්න. රවුම් කරගන්නා මේකේ නොවන්නේ එක අහන්නේ. මේකේ අපි හිතමු සමීකරණය අහන්නේ. ඒ වගේ අවශ්‍ය වැදගත් දේවල් ඉරි ගහගෙන MCQ එක කියවගෙන යන්න. ඊළඟට අපි හිතමු සමහර MCQ ප්‍රශ්න තියෙනවා පුතේ. දැන් ගානක් වගේ නම් එකපාරට ඔයාට ගාන ඔයා හදලා බැලුවා උත්තරේ තියෙනවා නම් ඒකට ඔයාගේ උත්තරේ කටුකොලේ ගානට කපන්න පුළුවන්. හැබැයි සමහර තියරි ප්‍රශ්න තියෙනවා කොච්චර පහම කියෙව්වත් නිකන් ඔක්කොම එක වගේ හරියට එකපාරට උත්තරේ හොයාගන්න බැරි වෙන ඒවා තියෙනවා. ඒ වෙලාවට මොකද කරන්න ඕනේ? අන්න ඒ වගේ ප්‍රශ්නයක් හම්බුනාම හරි උත්තරේ හොයාගන්නම බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? ලේසිම වැඩේ තමයි හරි නෑ කියලා හිතෙන උත්තර ටික අයින් කරගෙන යන්න. ඔයාට හරිම උත්තරේ හොයාගන්න බෑ මේ ප්‍රශ්නෙට. හැබැයි මේක නම් ෂුවර් එකට එන්නේ නෑ. මේක නම් වැරදි වගේ ඒවා තියෙනවානේ. අන්න ඒ වගේ ඒවා අයින් කරන්න. එහෙම අයින් කළාම
ඒකද මේකද කියලා හිතාගන්න බැරි උත්තර දෙකක් හෝ තුනක් ඔයාට ඉතුරු වෙයි. අන්න ඒ ටිකෙන් හරිම උත්තරේ තව චුට්ටක් කල්පනා කරලා තව චුට්ටක් ඒක ගැන හිතලා ප්‍රස්තාරයක් තියෙනවා නම් ඒක ඇඳලා බලලා හොයන්න. දැන් ගොඩක් වෙලාවට දරුවන්ගෙන් අහනවානේ ඔයාට ඔන්න කියනවා මොකක් හරි ප්‍රොඩක්ට්ස් දෙකක් දීලා X භාණ්ඩයේ මිල වැඩි වෙනකොට Y භාණ්ඩයේ ඉල්ලුමට මොකද්ද වෙන්නේ වගේ අන්න ඒ වගේ ප්‍රශ්න අහුවාම ඔයා කරන්නේ මේ ප්‍රශ්නේ දිහා මෙහෙම බලාගෙන ඉන්නවා. ඕක දිහා මම නම් අපේ ළමයින්ට කියන්නේ කොච්චර බලාගෙන හිටියත් ඔච්චර තමයි ඕකේ අකුරු මුකුත් එහෙ මෙහෙ වෙලා අපිට උත්තරේ නැවිලා පේන්නේ නැහනේ. එහෙනම් ඔයා මොකද කරන්න ඕනේ? මේ කියලා තියෙන එක කොලයක් අරගෙන පැන්සලක් අරගෙන ඇඳලා බලන්න. මිල අඩු වෙනවා නම් මෙන්න මිල අඩු වෙලා මෙන්න ප්‍රමාණය වැඩි වෙලා මෙන්න ඉල්ලුම දකුණට විතැන් වෙලා වමට විතැන් වෙලා කියන කතාව ඔයාගේ ඉස්කෝලේ අපි පන්තියේ හරි ඉගෙනගත්ත විදියට ඔයාට තේරෙන විදියට ඒක ඇඳලා කරලා ලියලා කරලා බලන්න. ගානක් හදන්න නම් සමහර විට ගානේ දෙන තොරතුරු අර සිංහල වාක්‍ය විදියටනේ දිගට දිගට දෙන්නේ. එතකොට ඔයාගේ ඔළුවට යන්නේ ටිකක් අඩුවෙන්. මොකද අපි පන්තියේදී ඉගෙන ගන්නේ වෙන වෙන සංකේත පාවිච්චි කරලානේ. එතකොට ඒ සංකේත වලින් ඔයාගේ කොලේ ලියා ගන්න. එතකොට ඔයාට මොකක් හරි අයිඩියා එකක් අපි කියන්නේ මොකක් හරි පොටක් පාද ගන්න පුළුවන්. කොතනින්ද මම මේ ගාන අල්ල ගන්න ඕනේ? කොතනින්ද මේක හදන්න පටන් ගන්න ඕනේ කියන එක. ඔන්න ඔයවා මම මේ කිව්වේ දරුවෝ නිතර නිතර MCQ papers වල කරන වැරදි සහ ඔයාලගේ ලකුණු අඩු වෙන්න හේතු. සහ අනික් එක විභාග අංක ගැන හොඳ අවධානයෙන් බලන්න. ආයි ඩබල් චෙක් කරගන්න. ඊට පස්සේ කටුකොලේ ඔයා ලිව්වට පස්සෙත් කටුකොලේ මාක් කරනකොට දැන් ඔයා MCQ වාට දෙන පේපර් එකේ ඔයා මාක් කරගන්නවානේ. ඒක මාක් කරගත්තට පස්සේ කටුකොලේ ආයි ඔයා ඩබල් චෙක් කර කර මාක් කරන්න. සමහර විට ඔයා ලියන පේපර් එකේ කියන්නේ MCQ එකේ හරියට ඉර ගහලා කටුකොලේ කපලා තියෙන වැරදි උත්තරයක් වෙන්න පුළුවන්. මේ වගේ වැඩ ගොඩාක් දරුවන්ගේ අතින් කලබල වෙලා ඉන්නේ නිතරම වෙන මිස්ටේක්ස්. ඒ නිසා ඒ ගැනත් හොඳ අවධානයෙන් ඉන්න. දැන් මේක ඔයාගේ A level විභාගේ සාමාන්‍යයෙන් පළවෙනිම දවසේ පළවෙනිම අපිට අතට එන පේපර් එක නිකොන් ෆස්ට් පේපර් එක කියලා කියන්නේ. ඒ නිසා චුට්ටක් නර්වස් වෙලා බය වෙලා කලබල වෙලා ඉන්නේ. සමහර විට පේපර් එක කියවනකොට පළවෙනි එකට උත්තරය තේරෙන්නේත් නැහැ. දෙවෙනි එකට උත්තරය තේරෙන්නේත් නැහැ. තුන්වෙනි ප්‍රශ්නෙට තේරෙන්නේ නැහැ. සමහර විට ඒ පිටුවටම තියෙන හැම ප්‍රශ්නයකටම උත්තරේ එකපාරට හිතාගන්න බැරි වෙන්න පුළුවන්. කමක් නැහැ. ඒ හැටි ඒ තමයි අර ඔයා කලබල වෙලා බය වෙලා ඉන්නකොට අපි කාටුණත් එකපාරට දෙක උත්තරේ එකපාරට හිතාගන්න අමාරු වෙනවා. ඒක තමයි. ඒකට බය වෙන්න එපා. ඔයාට පුළුවන් වෙන්නේ 50 වෙනි ප්‍රශ්නේද? ඔයාට පුළුවන් වෙන්නේ 25 වෙනි ප්‍රශ්නේද? පුළුවන් තැනින් පටන් ගන්න. අර බැරි එකේම එල්ලිලා ඉන්න එපා. ඔයා දන්නේම නැතුව ඔයාගේ කාලේ ලොකුවට ඉවර වෙන්න පුළුවන් හරි ඉක්මනට. ඒ නිසා පුළුවන් ප්‍රශ්නෙන් පටන් අරගෙන කරගෙන යන්න. ඒ රටාව ඇඟට අහු වෙනකොට ඒක දැනෙනකොට ආයි අර මතක නැහැ කියලා හිතෙන උත්තර ඉබේම විභාගෙට මතක් වෙනවා. ওই ටික තමයි මට ඔයාට කියන්න ඕනේ MCQ පේපර් එකට යන්න කලින්. සහ සෙකන්ඩ් පේපර් එකේදීත් අනිවාර්යෙන්ම ප්‍රශ්නේ අංකේ දාලා උත්තර ලියන්න පටන් ගන්න. ඔයාට විභාගෙට ගිහිලා වාඩි වෙච්ච ගමන් අර ආන්සර් බුක්ලට් එක හම්බ වෙනවා. ඒකේ විභාග අංක ටික, පිටු අංක ටික දාලා තියාගන්න පේපර් එකට උත්තර ලියන්න කලින්. අර විභාගෙට ගිහිලා පේපර් එක දෙන්න කලින් පොඩි වෙලාවක් හම්බ වෙනවනේ විනාඩි 5ක් 10ක් අන්නේ ඉන්න වෙලාවේ බුක්ලට් එකේ සම්පූර්ණ විභාග අංක ටිකයි පිටු අංක ටිකයි දාගෙන තියාගන්න. ඊළඟට ඔයා කරපු ප්‍රශ්න අංක අනිවාර්යෙන් බුක්ලට් එකේ මාක් කරන්න, රවුන්ඩ් කරලා මාක් කරන්න මොන ප්‍රශ්නේද ඔයා කළේ කියන එක. සහ හැම ප්‍රශ්නයක්ම අලුත් පිටුවකින් පටන් ගන්න. මේකත් දරුවන්ට අපි නිතරම කියන ඒත් හැමදාම අර කොයි හරි අස්සකින් තමයි ඊළඟ ප්‍රශ්නේ පටන් ගන්න. ඒක හොඳට කල්පනාවෙන් ඉන්න. අලුත් පිටුවකින් අලුත් ප්‍රශ්නේ පටන් ගන්න. සහ එක ප්‍රශ්නයකට පැය භාගයයි තියෙන්නේ. ඒක ඔළුවේ තියාගන්න. ඔයා ඊට වඩා එක විනාඩියක් හරි වැඩියෙන් ගන්නවා කියන්නේ ඒ ගන්න විනාඩිය ඊළඟ ප්‍රශ්නෙට තියෙන විනාඩිය. එතකොට ඒකට පැය භාගයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔයාට විනාඩි 29යි හම්බ වෙන්නේ. ඒ නිසා කොයිම වෙලාවකවත් වැඩිපුර එක විනාඩියක්වත් ගන්න එපා. හරියට පැය භාගෙට කරන්න පුළුවන් ටික කරලා ඉතුරු ටිකට ඉඩ තියන්න ප්‍රශ්නයක් නැහැ. වැඩිපුර කොලයක් දෙකක් අමුණලා තියන්න. ඒකේ ගැටලුවක් නැහැ. ඔයාට ඕන තරම් කොල දෙනවා. රජෙන් විභාගෙට ඔයා වෙනුවෙන් රජෙන් කොල අච්චු ගහලා තියෙනවා. ඒ නිසා ඒවා ඔයා වෙනුවෙන් තියෙන්නේ. ඒ නිසා බය වෙන්න, ලැජ්ජ වෙන්න ඕනේ නැහැ කොල ඉල්ලන්න. අමතර කොල තියලා ඉතුරු ටික කරගෙන යන්න. එහෙම කරගෙන ගියාම හරියට පැය භාගෙන් ටයිම් තියලා කළොත් අවසානයේ තව පැය භාගයක් ඔයාට ඉතුරු වෙනවා. අන්න ඒ පැය භාගෙ තියාගන්න අර අතහැරලා ආපු, මග හැරලා ආපු ප්‍රශ්න චුට්ටක් ආයි කියවලා බලලා මොකක් හරි උත්තරයක් ලියන්න.
කිසිම ප්‍රශ්නයකට හිස් තියලා එන්න එපා. අනිවාර්යෙන් මතක් වෙන මොකක් හරි ලියලා එන්න. අවුරුදු 2ක් ඔයා විභාගෙට ඉගෙනගෙන හිස් තියන්න ඕනේ ඒවා. ඒ කියන්නේ එක අකුරක්වත් මතක නැති ප්‍රශ්න තියෙන්න බෑනේ නේද? ඒ නිසා මොනවාම හරි මතක් වෙන ඒ සම්බන්ධයේ ළඟින් යන දෙයක් අනිවාර්යෙන් උත්තර නිකන් හිස් තියලා එන්න නැතුව ලියන්න. සහ විභාගයේ අන්තිම ඔයාලට වෙලාව කියනවනේ අන්තිම පැය කාල අන්තිම විනාඩි 10 වෙනකොට ඔයා පේපර් එක අමුණගෙන ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් අන්තිමට ඔයා පිටු අංක මාරු කරලා කලබලයට අමුණන්නේ. සමහර විට ගෙදර අරන් එනවා සමහර පිටු. ගෙදර ඇවිල්ලා බෑග් එක අස් කරනකොට තමයි දන්නේ අනේ තව පිටු ටික ගෙදර අරන් ඇවිල්ලා කියලා. එහෙම නැත්නම් ගොඩක් දරුවෝ අර ඩෙස්ක් එකේ ලොකර් එක ඇතුලේ හදිස්සියට කොළ දාලා තියෙනවා. ඒ ටික අමුණ ගන්න අමතක වෙනවා. ඒ හින්දා කොයි වෙලාවකවත් ලොකර් එක ඇතුලේ දාන්න එපා. මේසෙ උඩ ඔයාට පේන විදියට තියාගන්න. ඒකයි මං කිව්වේ මුලදීම පිටු අංක ටික දාලා තියාගන්න. එතකොට පැටලෙන්නේ නැතුව හරියට අමුණන්න පුළුවන් අන්තිම මොහොතේදී. අන්තිම විනාඩි 15 10 වෙනකොට කොළ ටික ඔක්කොම අමුණලා ඉවර කරලා ලියන්න ගන්න. අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා කොළ ටික අමුණන්න. මොකද ප්‍රශ්න අංක පැටලුනොත් එහෙම ඔයාට අපි බලාපොරොත්තු වෙන රිසල්ට් එක බලාපොරොත්තු වෙන ලකුණ ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා පිටු අංක ටික හරියට බලලා ඒක අමුණලා ඉවර වෙලා ලියන්න පටන් ගන්න. වැඩිපුර කොළ දෙක තුනක් හිස් පිටිපස්සෙන් අමුණලා තිබ්බා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට ඔයාලට ලකුණු අඩු වෙන්නේ. මුකුත් එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ලියා ගන්න බැරි වුණොත් ඒ ටික එහෙම හිස් කොළ විදියට ඉතුරුනා කියන එකේ කිසි ගැටලුවක් නැහැ. ඒ නිසා ඔන්න ඔය පොඩි ඔයාට මග ඇරෙන තැන්, ඔයාට අමතක වෙන තැන් මම මේ කිව්වේ. ඒ ටිකත් ඔළුවේ තියාගෙන හොඳට ඔයාට පුළුවන් උපරිමයෙන් විභාගෙ ලියලා එන්න. ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵල අරගෙන ඔයා බලාපොරොත්තු වෙන ලස්සන ජීවිතය ගත කරන්න ඔයාට ලැබෙන්න කියලා ඉකොන්ස්පයර් අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.